good morning කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ දිනු දසනායක YouTube channel එකට පිළිගන්නවා. ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා කියන්නේම ඔන්න ඔයා මගේ YouTube family එකේ member කෙනෙක් වෙලා ඉවරයි. මම ඔයාලට කිව්වනේ කලින් vlog එකේදී මම shopping කරන එකේ ඉතුරු ටිකත් ඔයාලට අරගෙන එනවා කියලා. ඉතින් දැන් ඔන්න උදේට කාලා හැම මම මේ යනවා ඔයාලට shopping vlog එකේ part 2 අරගෙන එන්න. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු මම මේ කොහෙටද යන්නේ කියලා. shopping කරන්න ආවේ දෙහිවල කැන්ඩි එකට. මොකද ගොඩාක් ඇත නොගිහින් මට අවශ්‍ය කරන දේවල් ටික ළඟින් ගන්න ඕන කියලා මම හිතුවා. ඉතින් ඒ නිසා මම ආවා දෙහිවල කැන්ඩි එකට. මෙදාපාර කැන්ඩි එකේ මම හිතපු තරම් කලෙක්ෂන් එකක් තිබුණ නෑ මට අනුව. ඒක මගේ choice එකද මම දන්නේ නෑ. මැටීරියල් එක සහ ඒ ඩිසයින් එක අනුව මට හිතනවා ඒ ගානට ඒව worth නෑ කියලා. ගොඩක් එක්ස්පෙන්සිව් වගේ මට දැනුණා. කොහොම නමුත් මම මේකෙන් ඇඳුම් ගත්තා. ඒ වුණාට මම හැමෝටම ඇඳුම් ගත්තේ නෑ. මම හිතුවා ශ්‍රේයානිකෙන් හරි රිච් ලුක් එකකින් හරි ගන්නවා කියලා. මොකද මට කසින් කෙනෙක් කිව්වා එහෙම ඊට වැඩිය ලොකු වෙරයිටි එකකින් ඇඳුම් තියෙනවා කියලා. ඒ නිසා මම මෙතනදී ගත්තේ කීප දෙනෙක්ට විතරයි. ලුංජි එහෙම තිබුණා. ඒ ලුංජි ඒ ගානට ඇත්තටම worth නෑ. ගොඩාක් එක්ස්පෙන්සිව් ලස්සනත් නෑ. ඉතින් මම ලුංජි එහෙම අපේ කිරියම්මට එහෙම මම ලුංජි මෙතනින් ගත්තේ නැහැ. මම වෙන තැනකින් ගන්නවා කියලා හිතුවා. සහ අපේ තාත්තට අම්මට නම් ගත්ත මෙතනින්. අම්මලටයි මල්ලිටයි තාත්තටයි කිරියත්තටයි ඒ කට්ටියට ගත්තා. ඊට අමතරව මම ශ්‍රියානිකුනුයි තිලකවර්ධනිකුනුයි තමයි ඉතුරු ටික ගත්තේ. හැබැයි තිලකවර්ධනිකුනුයි ශ්‍රියානිකුනුයි ගත්තේ ඒවා ටික මට දාන්න බැරි වුණා. හේතුව මොකද පරණ අවුරුද්ද හෙටයි කියලා තමයි මම ගත්තේ. ගොඩාක් කට්ටිය හිටියේ. ඉතින් ක්‍රවුඩ් නේ ගොඩාක්. ඒ නිසා මට ඒ වෙලාවේදී vlog කරන්න බැරි වුණා. ඇඟේ හැපි පොලිමේ ඉඳගෙන රෙදි ගන්න වෙලාවේ ඉතින් vlog කරන එක හරිම අමාරුයි. ඒ නිසා ඒ ටික නම් ඇත්තටම vlog එකකට දාන්න බැරි වුණා. හැබැයි මම හිතනවා මම ලබනවදී මීටත් වැඩි ගොඩක් පිළිවෙලට vlog එක ඔයාලට අරන් එනවා කියලා මම හිතුවා. ඉතින් රෙදි ටික අරගෙන ඉවර වෙලා මම ටක් ගාලා ගෙදර ගියා. ගොඩාක් මහන්සි shopping කරනවා කියන්නේ වටන් හරි අමාරු වැඩක්. හරි මහන්සි. ඉතින් මම කලින් ඇවිල්ලා කාලා මං කඩෙන් කන්න ගියෙත් නෑ. කඩවල වලින් ඉතින් ඔය ජංක් ෆුඩ්ස් අනම්මන අවුරුදු කාලේ කැවෙනවනේ. ඒ නිසා මම ගෙදර ඇවිල්ලා රොටියක් හදාගෙන කාලා හෙට මට ගොඩාක් ලොකු වැඩ වගේක් කරගන්න තියෙනවා. ඒ නිසා මම කලින්ම නිදාගත්තා. good morning. මම යාට කිව්වනේ මට අද ලොකු වැඩ කොටසක් කරගෙන තියෙනවා කියලා. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ මොරටුවට. අපි දීලා තිබුණු කුෂන් චෙයර්ස් වගේක් හදන්න. ඒවා ටික අරගෙන යන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඇයි මේ කුෂන් චෙයර්ස් හදන්නේ කියලා මම යාට කියන්න. ඒක දැනගන්න vlog එකේ ඉස්සරහට මාත් එක්ක මාත් එකතුලා ඉන්න වෙනවා. ඉතින් අපි බලමු මොකක්ද මේ කරන්න යන වැඩේ කියලා. මේ ටිකත් පටවගෙන පික්නික් ට්‍රක් එකකින් අපි යන ගමන් තමයි ඉන්නේ. මම මේ පොඩ්ඩක් බයෙන් ඉන්නේ. මොකද මේ ට්‍රක් එක පොඩ්ඩක් අබලන්. ඒ නිසා ටිකක් බයෙන් මම යන්නේ. ඒ වුණාට මම ඉතින් වීඩියෝ කරන්න නවත කරේ නැහැ. සාමෙත් සීට් එක එක පැත්තක් නෑ. ඒ නිසා මම හරිම අමාරුවෙන් ඉඳගෙන ගියේ. ඒ වුණාට ඉතින් මම අතහැරියේ නෑ වීඩියෝ කරා. ඔන්න ඉතින් මේ ටිකත් අපි ලොකේෂන් එකට අරගෙන ආවා. ඊට පස්සේ ඉතින් මේක බාගන්න තමයි තියෙන්නේ. ඉතින් මං ගෙදර ඇවිල්ලා අවශ්‍ය එකක් එම දාගෙන මේ ආපහු යන්නේ රෙස්ටොරන්ට් එකට. මොකද ඒකේ වැඩ ටිකක් තියෙනවා තව කරන්න ඉන්ටීරියර් පාර්ට් එකේ. ඒ ටික කරලා ඉවරයක් කරන්න තමයි මේ යන්නේ. ඉතින් උදේ ඉඳන් මේවා එල්ලෙනවා ඉවරයක් නෑ. ඉවර වෙන්නෙම නෑ. මත් ෆස්ට් ටයිම් තමයි මේ විදිහේ ඉන්ටීරියර් පාර්ට් එකක් කරන්නේ. I'm so excited to see final output. So stay tuned. So මං ඔයාලට කියන්නම් මේක මොකද්ද වෙන්නේ අපි කරන්න යන්නේ කියලා. ඉතින් දිගටම මාත් එක්ක ගෙදර ඉන්න. මං ඔයාලට ඉස්සරහට මේක විස්තර කියන්න.
උදෙම පටන් ගත්ත පිම්ම රෑ 2 විතර වුණා මේ වැට්ටික ඉවර වෙනකොට. ඉතින් කොච්චර මහන්සි තිබුණත් මේ වගේ ලස්සන අවසානයක් දැකීදී හරිම සතුටුයි. ඒ වගේම කොච්චර අමාරු වුණත් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් අපි මේ වගේ කැපකිරීම කරන්න එපා. ඉතින් මට හරිම සතුටුයි මේ වගේ දකිද්දී. ඉතින් පරම්පරා ගානක අවුරුදු ගානක මාස ගානක මහන්සියක ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ ලස්සන බේක් හෙවන් ෆැමිලි රෙස්ටොරන්ට් එකේ ආරම්භය මෙන්න මේ විදිහට සිද්ධ වුණා. ඉතින් ගොඩාක් සතුටු දවසක් අද. ඉතින් ආගමික වතාවත් කරලා පොල්තෙල් පහන් දැල්වලා අපි ෆැමිලි රෙස්ටොරන්ට් එකේ වැඩ කටයුතු මෙන්න මේ විදිහට පටන් ගත්තා. දවස් ටික 13 14 දවස් ටිකේ අපි ඇත්තටම කැවිලිවත් හැදුවේ නැහැ. හේතු උනේ අපිට පොඩි නිදහසක් අවශ්‍ය වුණා. ඒ හින්දා අම්මටත් එච්චර කරදර කරේ නැහැ කැවිලි හදන්න. අපි කට්ටිය ටිකක් නිදහසේ කතා බහ කරලා ඉන්න තමයි අවුරුදු දවස්වල ප්ලෑන් කරේ. ඉතින් අවුරුදු දවස්වල අපි චාරිත්‍රණම් කරා. ඒකට හේව මම අපි කට්ටිය නිදහසේ ඉන්න නිසා මම ඇත්තටම මේක vlog වලට ගත්තේ නෑ. ඊට පස්සේ අවුරුදු දවසේ අපි ගියා හවස නාන්න වැවට. කාලෙකින් අවුරුදු ගානකින් අපි වැවකට නාන්න ගිහිලා නෑ. අපි ගමක ජීවත් වුණා. ඒ නිසා අපි ගියා දන්නවා මාගල් වැවට නාන්න. ඉතින් ගොඩාක් කාලෙකින් හරිම සතුටින් hina වෙවි අපි නෑවා. මං හිතන්නේ පැයකට ආසන්න කාලයක් අපි නෑවා. ඉතින් නාන තැන්නම් වීඩියෝස් ගන්න බැරි වුණා. හේතුව ලේඩීස්ලා චේන්ජ් කරන නිසා එයාලගේ ප්‍රයිවසි එකට හානියක් වෙනවනේ. ඒ නිසා නාන තැන වීඩියෝස් ගත්තේ නෑ. හැබැයි එතන මාරම ලස්සනයි. ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. එක එක පළාත් වලින් මං හිතන්නේ කට්ටිය එන්නේ නැති මේ අවුරුදු දවස් නිසා. මේ අපි ගොඩාක් වෙලා නෑවා. කොච්චර වෙලා නෑවද කිව්වොත් අර මේ මීදුම වගේ ඇස් දෙකේ පේනකම අපි එච්චර වෙලා නෑවා. ගොඩාක් සතුටින්. මොකද සෑහෙන කාලෙකින් මේ වගේ chance එකක් එන්නේ නැති හින්දා. අපි එන්න ලෑස්ති වෙනකොට පොඩි පොඩක් ගියා. ඒ නිසා අපි ටට්ටක් ගාලා එන්න ලෑස්ති වුණා. කොහොම වුණත් අපි හරියම සතුටින් ඒ වෙලාවේ ගත කරේ. ඉතින් අවුරුදුත් ඉවර වෙලා ආයෙම කොළඹ එන්න ඕනි කියලා හිතෙද්දි මාරම දුකයි. මොකද ගොඩ දවසක් ගමේ ඉඳලා ආපහු කොළඹ එන්න නැති හිතෙද්දි ඒක මාරම විදිහ 아무තු දුකක් හිතට ගේනවා. හැබැයි ඉතින් අපේ වැඩ කටයුතු කරගන්න ආපහු අපි කොළඹ එන්න එපයි. ආපහු ඇවිල්ලා බලනකොට තමයි දැක්කේ ඇපාර්ට්මන්ට් එක සෑහෙන විනාශ වෙලා කියලා. පුස්කඳයි මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් මැරෙන්න ඇවිල්ලා. ඉතින් ආපු වෙලේ ඉඳන් අස් කරන එක තමයි කරේ. දන්නේම නැතුව රැත් උනා. අස් කිරිල්ලක් තමයි ඉතින් තිබ්බේ. ඉතින් අස් කර විතරක් ඉඳලා හරියන්නේ නෑනේ. එන්න අපි රැට කන්න මොනවා හරි හදාගමු. මම එක එක වෙන ඔය චීස් වර්ග ඒ වර්ගෙන් කාලා තිබ්බට කිම්චි එක කාලා නෑ. මම දන්නේ මේක හොඳයිද කියලා. බලමු. සුවඳ පොඩි අර ඇල්ලි වල මම කලින් එකක් කෑවා. ඒකේ තියෙන අර
මේ ස්පයිසස් වල සුවඳ තමයි එන්නේ. මම දන්නේ මේකට චීස් ගලපේද කියලා. හැබැයි මම චීස් කැලක් දාගත්තා. මේකේ සුවඳ බලමු. එකක් දෙකම එකම සුවඳ තමයි. අර සුප් කැට සුවඳ වගේ සුවඳක් තමයි එන්නේ. ඉනි වෙන කන්නේ මේක මම ගාව තියෙනවා. මම එදා ඔයාලට කිව්වනේ මේ මෙහෙන්ද සස්තයෙන් ගත්ත කියලා අර චොප්ස්ටික්ස් මේ එකකින් කන්න කියලා තමයි හිතුවේ. ඇත්තටම මම ඊට කලින් චොප්ස්ටික් වලින් කලා නෑ. හරිද? ඉතින් මේ අද තමයි මේ ෆස්ට් ටයිම් තමයි මම මේ චොප්ස්ටික් වලින් කන්න යන්නේ. අපි කාලා බලමු චොප්ස්ටික් වලින් කන්න පුළුවන්ද කියලා. බැරිම වුණොත් අර මම දැක්කා ඔය මගේ ෆීඩ් එකේ තිබුණා මේක වීඩියෝ එකක් මේ අර ටිෂු එකක් මැද්ද අර චොප්ස්ටික් එක දෙක පැත්තට තියලා ටිෂු එකකින් රෝල් කරලා එහෙම කන සිස්ටම් එකක්. ඇත්තටම චොප්ස්ටික් වලින් කන්න නැද නිසා මම හිතනවා මට කන්න බැරි වෙයි කියලා. කමන්නේ අපි කන්න බලමු. මොන මම කන්නේ කියලා. මම අරන් ඉන්න චොප්ස්ටික් දෙක කියන්නේ මේ පැක් එක මේ පැක් එක එහෙම පිටිම තියෙනවා. මේක හරියම රීසනබල්. මොකද මම ඔයාලට කලින් කිව්වා මේක 250කට තමයි මට හම්බ වුනේ. ඉතින් අපි මේකෙන් චොප්ස්ටික් දෙකක් අරගෙන දෙකක් නෙවෙයි 10ක් තියෙනවා. එකයි දෙකයි. මම හිතුවේ ඇත්තටම මේකේ 5ක් ඇති කියලා. මේ පැත්තේ ඔයාලට පේන්නේ නැති මේ පැත්තේ 1 2 3 4 5ක් තියෙනවා. මේ පැත්තේ 5ක් තියෙනවා. මම හිතුවේ මේ එකම පෙන්නන්නේ කියලා. නෑ මේ ඔයාලට පේන්නේ නැති. දෙපැත්තෙම 5 තියෙනවා. සස්තෝ යාලා මේ වගේ දේවල් දිනනවත් නම් හොඳයි. මේ තියෙන්නේ මේක කොහොම අල්ලනවද කියලා තවත් දන්නේ නැහැ. මොකද මේක අල්ලන්නේ? මෙහෙමද? දින්ද? කන්න බෑ එහෙම. උනේ කොහොමද මේ කටි මේකෙන් කන්නේ? නේ මට නම් ඒක කන්න බෑ. අමුතුයි නේ. පාට මොකද කියලා තමයි අපි ඉස්සර මේක කලවම් කරගෙන මේ චීස් කේක් එකක්. මට බෑ ඒක කරන්න. අයියෝ මං ඉවරයි. මේ කොට දෙකෙන් කන්න ගියම තමයි මැරෙයි. මූණේ හැම තැනම. අයට දෙන්නේ. හරියන්නේ නැහැ. ටිෂු එකේ පිටපත. ඉතින් අන්න තමයි චොප්ස්ටික් වලින් මම රාමෙන් කෑවේ. රාමෙන් එක කෑවට ඇත්තට මේ රාමෙන් එක පොඩ්ඩක්වත් රහ නැහැ. මම හිතුවේ කිම්චි කියන එක කුඩා කටිවි රස කර කනවනේ. ඒකේ රස කරලා කන තරම් ඇත්තටම මෙලෝ රහක් නැහැ. අය නම් මම කන්නේ නැහැ කිම්චි තියෙන කිසි දෙයක්. මට ඒක ඇත්තට පර්සනලි මට ඒක එච්චර රස නැහැ. මෙලොම රසක් නැහැ. අනිත් කාලේ තියෙන හැම රාමෙන් එකක්ම මීට වැඩිය ඇත්තටම රසයි. මේක නම් පොඩ්ඩක්වත් රස නැහැ. ඉතින් ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. එකක් බීලා අපි අද දක්ෂේ ඉතුරු වැඩ ටික පටන් ගමු. මම ගදී ඉඟුරු තේ එකක් බොනවා. මං ඔයාලට කියලා තියෙනවානේ මම හැමදාම කිරිපිටි බොන්නෙත් නෑ. හැමදාම තේ බොන්නෙත් නෑ. මං කලින් දැනගෙන හිටියේ නෑ මේ බිස්කට් එක කරන්නේ කාගිල්ස්ලා කියලා. මේක බටර් ස්කොච් එක. මේ බිස්කට් එක හරිම රසයි. මම කහට එකක් මේ බිස්කට් එකක් කාලා ඉතින් උදේට තේ බොනවා. ඉතින් මට අද ග්‍රොසරි shopping යන්න තියෙනවා. තේක බීලා උදේම මං හිතුවා ග්‍රොසරි shopping යන්න ඕන කියලා. මොකද හවසට වහින නිසා යන්න බෑ. ඒ නිසා මං ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ලිස්ට් අවුට් කරගෙන තමයි මේ හදන්නේ. සාමාන්‍යයෙන් මම එළියට මොන හරි ගේන්න යනවා නම් විශේෂයෙන්ම ග්‍රොසරි shopping යනවා නම් මං අවශ්‍ය දේවල් ලියා ගන්නවා. මං ඉතින් මේ අහස් පොළොව ගැට ගන්නවා වගේ කල්පනා කර ගෙදරට ගේන්න ඕනේ මොනවද කීකේ මේ බල ලියනවා. මොකද එහෙම කරන එක හොඳයි. සහ අපි මොනවද අනවශ්‍ය දේවල් ගෙදරට ගේන්නේ අපි මොනවද අනවශ්‍ය දේවල් කන්නේ කියන එක හොඳට මැනේජ් කරගන්න පුළුවන් මේ විදියට ලිස්ට් අවුට් කරගනිද්දි. ඉතින් ඒක මට වගේම ඔයත් පුරුදුනොත් ඔයාටත් පහසුවක් වෙයි කියලා මං හිතනවා. මං ඉතින් vlog කරන්න ගියේ නෑ. එළියෙන් ටක් ගාලා බට්ටි කරගෙන ආවා. පුදුම රසයක් තියෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු මම මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා.
දැන් ඉතින් මේවා ටික අස් කරගෙන තමයි තියෙන්නේ. තව එළවලු ටිකක් ගෙනාවා. ඒව නම් බොම් පොඩි දේවල් ටිකක් ගෙනාවේ. ලීක්ස්, ගෝවා, තක්කලි, මිරිස්, මාළු මිරිස් වගේ දේවල් ටිකක්. ඉතින් එළවලු පොඩ්ඩකුත් අරගෙන ආවා. දැන් ඉතින් දවල්ට කන වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. මට හොඳටම බඩගිනි. අපි ටක් කාලේ නම් කෑම හදමු. ඉතින් කෑම හදන අතරේ මම ඕඩර් කරලා තිබුණු පැකේජ් එකක් ආවා. බිලිස්මා නැචරල්ගේ එයාලගේ තියෙනවා රත්හනුකියා බොඩි ලෝෂන් එක. ගොඩාක් කට්ටිය ෆීඩ්බැක්ස් දීලා තිබුණා මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා. ඉතින් මේ දවස්වල ගොඩාක් රස්නේ වැඩි නිසා මම ෂූට් වලට ගියපුවාම මගේ තත් කකුල් දෙකම අවුවට පිච්චිලා ඊවන් ටෝන් එකක් නැහැ. උපතින් පැහැපත් කෙනෙක් වුණත්. ඉතින් ගොඩාක් කට්ටිය මේක හොඳයි කියන නිසා මමත් හිතුවා අරගෙන යූස් කරලා බලන්න ඕනි කියලා. ඉතින් මේක හොඳයි නම් මම අනිවාර්යෙන්ම ඔයාලට මේ ගැන කියන්නම්. හතහ මාර්ට විතර ඇති අපිට හදිසි යන්න ඕන ජායලට. මොකද අපේ යාළුවෙට පොඩි කරදරයක් වෙලා. ඉතින් ඒකට ගිහිල්ලා එනකොට හයිවේ එකෙන් එක්සිට් වෙනකොටම පිළියන්දල පහු කරලා එද්දි හම්බෙනවා මගෝඩිස් කියලා තැනක්. අන්න එතන නියමයි යාළුවොත් එක්කන් චිල් වෙන්න නියම ප්ලේස් එක පොඩි බී එකක් අරගෙන පොඩක් චිල් වෙන්න. අපි ඕඩර් කරා නාසි ගුරාන් එකක්. ඉතින් ඒක එනකන් අපි පොඩ්ඩක් මේ කයි එක ගහලා ඉන්නවා. ඉතින් මගඩිස්ගේ නාසි ගොරන් එක කාලා මම ගෙදර ඔන්නෝම තමයි මගේ අවුරුදු සතිය ගෙවුනේ. ඉතින් මම අරන් ආව අවුරුදු vlog එකට කැමති නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ vlog එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙමත් ලස්සන vlog එකකින් ඔයාලව හම්බ වෙන්නම්. ගිහින් නම් bye.